සංගීතයෙන් දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බොහෝ දෙනෙකුට වැදගත් වන මාතෘකාවක් ගැන. පිරිස් කළමනාකරණය. මානව සම්පත් කළමනාකරණය. බොහෝ දෙනෙකු විෂයක් විදිහට හදාරනවා, වෘත්තියක් විදිහට කරනවා. රටක මානව සම්පත් නිවැරදි ලෙස කළමනාකරණය කරගත්තොත් රටේ සංවර්ධනය ළඟා කර ගැනීම අපහසු කාරණාවක් නොවේ. බොහෝ දෙනෙකු කියන කාරණාවක්. ඒ නිසා අපි මේ ගැන ටිකක් කතා කරන්න කියලා හිතුවා. මේ ගැන කතා කරන්න අපි අද ආරාධනා කළා විශේෂ කෙනෙකුට අපේ මැදිරියට එකතු වෙන්න කියලා. ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී UAC ඔබේසේකර මහත්තයා අපිත් එක්ක ඉන්නේ. ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා. ආයුබෝවන්. සමහර පැහැදිලි කරලා දෙන්නකෝ ඔබේ ආයතනය ගැන මුලින්ම. ඔව් ශ්‍රී ලංකා පිරිස් කළමනාකරණ ආයතනය 1959 බිහි වුණේ දිවංගත ශ්‍රීමත් සිරිල් දිසෝයිසා මහත්මයා සහ එවකට හිටපු මානව සම්පත් කළමනාකරුවන් කීප දෙනෙක් එකතු වෙලා එම කාර්යය ඉෂ්ට කළා. ඉන් ඔබට මෙම ආයතනය 1976 අංක 24 දරන පාර්ලිමේන්තු පනතින් සම්මත වුණා. ඊටත් ඔබව 2018 අංක 31 දරන පාර්ලිමේන්තු පනතින් මේක චාර්ටර්ඩ් ස්ටේටස් එක ලැබුණා. ඒ කියන්නේ වරලත් මානව සම්පත් කළමනාකරණ ආයතනය හැටියට නම් කළා. දැන් මේ වගේ ආයතනයක් ලංකාවේ පවත්වාගෙන යද්දී කොහොමද ජාත්‍යන්තරයත් එක්ක පවත්වා ගන්න සම්බන්ධතාවය? ඔව් අපි ආසියාතික ඒ කියන්නේ ඒෂියා පැසිෆික් රීජන් එකේ අපි ඒෂියා පැසිෆික් ෆෙඩරේෂන් ඔෆ් හියුමන් රිසෝස් මැනේජ්මන්ට් කියලා තියෙනවා. ඒකේ අපි සමාජිකයෙක්. අපි ඒකේ මණ්ඩලයේ සමාජිකත්වයක් දරනවා. ඒ වගේම එංගලන්තයේ මානව සම්පත් කළමනාකරණ ආයතනයේ සමග අපිට විශිෂ්ට සම්බන්ධකම් තියෙනවා. අපි අපේ පාඨමාලා ඔවුන් විසින් සනාථ කරලා තියෙනවා. අපේ පාඨමාලා ජාත්‍යන්තර තත්වයෙන් තියෙන පාඨමාලා හැටියට. හොඳයි. දැන් අපි කතා කරන්නේ කාත් එක්කද මොන ආයතනයත් එක්කද කියන දේ ඔබට පැහැදිලි. මොන වගේ වටපිටාවක්ද මේ ව්‍යුහය ඇතුලේ තියෙන්නේ කියලා. දැන් ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීතුමන් ඉද්දි රටකට මානව සම්පත් කළමනාකරණය කොතරම් වැදගත්? විශේෂයෙන්ම අපි මං හිතන විදිහට පරිවර්තනීය වෙනසක් වෙන්න ඕනේ මේ මානව සම්පත් කළමනාකරණයේ. අපි රජයේ සේවය ගත්තොතින් මං හිතනවා මීට වඩා විශිෂ්ට සේවයක් මානව සම්පත් තුලින් මානවයා විසින් කරන්න පුළුවන්. නමුත් මානව සම්පත් කළමනාකරණය අර විශිෂ්ට තත්වයකට ගන්න ඕනේ. ඉතින් පරිවර්තනීය වෙනසක් සිද්ධ වෙන්න ඕනේ. ඒක නොවෙන්න නම් අපිට අපි අවශ්‍යතාවය ඉටු කර ගැනීමට අපහසුත් වෙනවා. දක්ෂ ශ්‍රම බලකායක් රටක ඇති කර ගැනීම සඳහා මානව සම්පත් කළමනාකරණය වැදගත්. දැන් වෘත්තීය වශයෙන් මානව සම්පත් කළමනාකරණය හදාරන්න ඕනේ. ඒක ඉතාමත්ම වැදගත්. ඉතින් අපේ ආයතනයේ වරලත් මානව සම්පත් කළමනාකරණ පාඨමාලාවක් තියෙනවා. ඒකේ කොටස් 4ක් තියෙනවා. උසස් මානව ඒ කියන්නේ ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් කියන එක. ඊට පස්සේ ඩිප්ලෝමා එකක් තියෙනවා. ඒක NVQ5 ලෙවල් එකේ තියෙන්නේ. එතකොට චාර්ටර්ඩ් ඉන්ටර්මීඩියට් එක, චාර්ටර්ඩ් ෆයිනල් එක. ඔය පාඨමාලාව සම්පූර්ණයෙන්ම හදාරලා සමත් වුණොතින් එතකොට අර එංගලන්තයේ වරලත් මානව සම්පත් කළමනාකරණ ආයතනය විසින් ඒක ඇක්‍රඩිට් කරලා තියෙන්නේ. ඒක පිළි අරන් තියෙන්නේ. සනාථ කරලා තියෙන්නේ. ඒ මගින් අපගේ ශිෂ්‍යයන්ට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එම ආයතනයේ සමාජිකත්වය ලබා ගැනීමට පුළුවන්. අපේ ආයතනයේත් සමාජිකත්වය ලබා ගැනීමට පුළුවන්. හොඳයි. මේ රටට මානව සම්පත් කළමනාකරණය ඉතා වැදගත් කියන කාරණාව ගැන බොහෝ දෙනෙකු කතා කරනවා.
අපේ තියෙන මිනිස්සු ටික හරියට අපේ මිනිස්සුන්ගෙන් වැඩ ගත්තා නම් අපි අද මෙතන නෙවෙයි ඉන්න ඕනේ. සමාජෙ නිකන් කතා වෙන දේවල්. මානව සම්පත් කළමනාකරණය රටක් විදිහට යොදා ගැනීමේදී මොන වගේ තැන්වලටද ආදේශ කරන්න පුළුවන් වෙන්නේ? ව්‍යාපාරවලට විතරද? නැත්නම් අපේ ගෙදරට මේක ආදේශ කරගන්න බැරිද? විවිධයට තියෙන්න පුළුවන් අපි බලද්දි අපේ අම්මා තමයි ගෙදර ඔක්කොම කළමනාකරණය කරන්නේ. එයත් මානව සම්පත් කළමනාකරණයක්ද එහෙම කියලා හිතෙන්න පුළුවන්. ඔව් ඉතින් පවුලක ඒ කර්තව්‍ය වෙනවා. ඒ වගේම රටක රජයක් විසින් මානව සම්පත තමයි පරිපාලනය කරන්නේ. මේ මහජනයා කියන්නේ මානව සම්පත. එතකොට මහජනයා මානවයා වශයෙන් විශිෂ්ට තැනකට යන්න විවිධ රැකියා තුලින් විශිෂ්ට තැන්වලට යන්න යම් සුදුසුකම් අධ්‍යාපනික සුදුසුකම් ලබා ගන්න ඕනේ. ඒක වෙනවනේ සාමාන්‍ය ජීවිතයක වෙනවා. නමුත් මානව සම්පත් කළමනාකරණය කියන්නේ විශිෂ්ට මාර්ගයක්, වෘත්තියක්. එතකොට ඒ වෘත්තියට නැඹුරු වෙන්න මානව සම්පත් කළමනාකරණ අධ්‍යාපනය සිදු වෙන්න ඕනේ. දැන් අධ්‍යාපන ශේෂ්ත්‍රය තුළේ වර්තමානින් අපේ දරුවන්ගෙන් ඇහුවොත් මොනවද කරන්නේ? මම මානව සම්පත් ඩිප්ලෝමාවක් කරනවා. බොහෝ දෙනෙක් කියනවා අපි දැන් සමාජ මාධ්‍යයට ගිහිල්ලා හෝ මොකක් හරි පත්තරයක් අරන් බැලුවත් අපි දකිනවා දැන්වීම් දාලා තියෙනවා. මෙන්න ඔබ එන්න ඔබට කරන්න පුළුවන් 15000යි 16000යි 20000යි 30000 විවිධ මිල ගණන් යටතේ තියෙනවා අපි දකිනවා. මේ මොකක් හරි නිවැරදි ක්‍රමවේදයක් තියෙනවද මේ හැම එකකින්ම ඉගෙනගෙන එන්න පුළුවන්? මොකක්ද ක්‍රියාවලිය පැහැදිලි කරන්න ඕන? තියෙන්නේ මේකයි. දැන් අපේ රට ගත්තොත් රටේ හතු පිපෙනවා වගේ මානව සම්පත් කළමනාකරණ උගන්වන තැන් මතුවෙනවා. නමුත් නීතියෙන් පිළිගත් ආයතනයක් හැටියට තියෙන්නේ අපගේ ආයතනය. අපගේ ආයතනය තුළ අපි කෘතික සහ අධ්‍යාපනික කොමිෂන් සභාවේ අපේ හැම පාඨමාලාවක්ම ලියාපදිංචි කරලා තියෙනවා. ඉතින් ඒකෙන් නීතිමය වශයෙන් පිළිගැනීමක් තියෙනවා අපේ පාඨමාලාවලට. කෘතික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව. ඔව්. එහි පිළිගැනීමක් තියෙනවා. පිළිගැනීමක් තිබුණාම ඒ පාඨමාලාව නිම කිරීම ඕනම තැනක පිළිගන්නා සහතිකයක් බවට පත් වෙනවා. අනිවාර්යයෙන්. ඔබ ඉගෙන ගත්තට කමක් නැහැ අපි ඒකට බාධා කරන්නේ නැහැ. හැබැයි ඔබ මුදල් යොදවලා කරන කටයුත්තකදී නිවැරදි තැනින් අධ්‍යාපනය ලබා ගත්තොත් ඔබ ලබා ගන්නා සහතිකයට වටිනාකමක් තියෙනවා. ඔව්. ඔබ බලාපොරොත්තු වන ඉදිරියට මානව සම්පත් කළමනාකරණය ඇතුලේ වෘත්තිකයෙක් වෙන්න ඒ වෘත්තියට හරි තැනකින් පාර හදාගත්තොත් ඔබට ඉතා පහසුවෙන් යන්න පුළුවන් කමක් නෙවෙයි. එසේනම් දෙමව්පියනි ඔබේ දරුවෝ යම්කිසි හැදෑරීමක් කරනවා නම් සැලකිලිමත් වෙන්න. මෙතුමා කියපු විදිහට නිවැරදි තැනකින් නිවැරදිවම අධ්‍යාපනය ලබා ගන්න. නැතුව දරුවෝ කියපු විදිහට ඔබ ඒට එකතු වෙන්න හදන්න එපා. හොයලා බලලා දරුවන්ගේ අනාගතයට කොතරම් වැදගත්ද කියන කාරණාව සොයා බලා ඔබ ඒට එකතු වීම ඉතා වැදගත් කියන කාරණාව තමයි අපිට ඔබට කියන්න තියෙන්නේ. අපි ලෝකේ දියුණු රටවල් කියලා බලනවනස රටවල් ගොඩක් තියෙනවා. දියුණු රටවල් වල මානව සම්පත් කළමනාකරණය කොහොමද කෙරෙන්නේ? දැන් අද මේ මානව සම්පත් කළමනාකරණය විශිෂ්ට වශයෙන් වෙනස් වෙලා තියෙනවා. අපි ඩිජිටල් HRM වලට යොමු වෙලා තියෙනවා දැන්. විද්‍යුත් මානව සම්පත් කළමනාකරණය, ඒ කියන්නේ විද්‍යුත් පැත්ත මානව සම්පත් කළමනාකරණයට විශිෂ්ට වෙනසක් කරලා තියෙනවා. එතකොට දැන් අපේ ආයතනයේ අපි නිතරම පවත්වනවා හැම අවුරුද්දෙම මානව සම්පත් කොන්ෆරන්ස් එකක්, සම්මේලනයක්. ඒ සම්මේලනයට 1500ක් විතර මේ මානව සම්පත් සහ වෙනත් ව්‍යාපාරවල ඉන්න අයත් බැඳෙනවා. ඇවිල්ලා එතන ඉගෙන ගන්නවා. ඉතින් විශිෂ්ට කතිකයන් ඇවිල්ලා අපේ ඒ සම්මේලනයට සම්බන්ධ වෙලා දේශනා පවත්වලා විශිෂ්ට දැනුමක් ලබා දෙනවා එහි පැමිණි සියලු දෙනාටම. ඒක හැම අවුරුද්දෙම අපි කරනවා. එතකොට ඒ වගේම අපි මේ හැම ආයතනයකටම පුළුවන්කම තියෙනවා HR, ඒ කියන්නේ මානව සම්පත් කළමනාකරණ ඒගොල්ල විශිෂ්ටකම විදහා පාන්න. කියන්නේ HR awards කියලා
ඉවෙන්ට් එකක් තියෙනවා. ඒ HR awards ඉවෙන්ට් එකේ හොඳම ආයතන වලට අපි තැකීමක් ලබා දෙනවා. සම්මාන දෙනවා. හොඳයි දැන් අපි දැන් කතා කරන්නේ මානව සම්පත් කළමනාකරණය රටකට වැදගත් කියන තැන ඉඳලා. ඔව්. අපි රටක් ගත්තාම රටේ විවිධ ශේෂ්ත්‍ර තියෙනවා දියුණු විය යුතුයයි අපි අදහස් කරන. සමහර ශේෂ්ත්‍ර තියෙනවා නියාමනය වෙන්න ඕනි කියලා හිතන. දැන් මානව සම්පත් කළමනාකරණය කියන ශේෂ්ත්‍රය ඇතුලේ අපි සංවර්ධනයක් වෙන්න ඕනද නියාමනයක් වෙන්න ඕනද කියලා ඔබට ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ ප්‍රශ්නයට අපි පිළිතුරක් ලබා ගැනීම ඉතා වැදගත්. මොකද රටක් විදිහට අපි ඉස්සරහට යනකොට මේ වගේ ශේෂ්ත්‍ර දියුණු කරන්න ඕනද නැත්නම් නියාමනය කරන්න ඕන කොටසුත් තියෙනවද? මේ පැහැදිලිව දැනගෙන ගියොත් තමයි අපිට ඉදිරියට යන්න පුළුවන් කමක් තියෙන්නේ. මේ විශේෂ ශේෂ්ත්‍රය ලෝකයේම කතා කරන ලෝකයේම සංවර්ධනය වෙනුවෙන් ඉතා වැදගත් වෙන විශේෂ ශේෂ්ත්‍රයක්. අපේ රටත් දියුණු වෙන්න බලාපොරොත්තු වෙන රටක් නිසා අපිට මේ කතා කිරීම ඉතා වැදගත්. මට කියන්නකෝ මහත්තයා දැන් කොහොමද අපේ රටක් විදිහට මානව සම්පත් කළමනාකරණය සංවර්ධනය විය යුතුද නියාමනයක් ඇතුව සංවර්ධනය කරන්න ඕනද කොහොමද? මං හිතනවා මං අර කිව්වා වගේ පරිවර්තනීය වෙනසක් වෙන්න ඕනේ අපේ රටේ මානව සම්පත. රාජ්‍ය සේවය ගත්තොත් වෘත්තීය වශයෙන් වෘත්තියක් වශයෙන් නියම ක්‍රමවේද තියෙනවා. ඒ ක්‍රමවේද අනුගමනය කළේ නැත්නම් මානව සම්පත වර්ධනය කරන්න බෑ. ඉතින් අපේ රටේ විශේෂයෙන්ම ඒ පරිවර්තනීය වෙනස වෙන්න ඕනේ රජයේ සේවයේ. නැත්නම් දැන් අපි පුද්ගලික අංශය ගත්තොත් මානව සම්පත් කළමනාකරණය ඉතාමත්ම හොඳ තැනක තියෙනවා. ගොඩක් ආයතනවල. නමුත් රජයේ සේවයේ මට කියන්න බෑ ඒක 100% තියෙනවා කියලා. යම් පමණක් තියෙනවා. මම නැහැ කියන්නේ. නමුත් මීට වඩා මේ මානව සම්පත් අධ්‍යාපනය වෘත්තීය අධ්‍යාපනයට යොමු වෙන්න ඕනේ කියලා තමයි මගේ අදහස. වෘත්තීය අධ්‍යාපනය. වෘත්තීය අධ්‍යාපනය සම්බන්ධව අපි කතා කරනවානේ වෘත්තිකයෙක් බිහි කරොත් ඒ වෘත්තිකයාට විදේශ රටක වුණත් හොඳ ඉල්ලුමක් තියෙන්න පුළුවන්. එයාට විදේශගත වෙන්න පුළුවන් කියලා. දැන් වරලත් විදිහට අපි හිතමු වරලත් පිරිස් කළමනාකරුවෙක් බවට පත් වුණොත් ඔහුට ජාත්‍යන්තර ඉල්ලුමක් තියෙනවද? කොහොමද රැකියාව අවස්ථාව? අනිවාර්යෙන්ම තියෙනවා. දැන් අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල සංඛ්‍යාවක් මේ පිටරට රැකියාවලට යොමු වෙලා තියෙනවා. ඒ වගේම මම කියන්න ඕනේ මේ විශ්වවිද්‍යාලවලින් උත් අපේ ලංකාවේ විශ්වවිද්‍යාලවලත් මේ ඩිග්‍රී ප්‍රෝග්‍රම්ස් තියෙනවා මේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳව. ඒ පාඨමාලාත් ඉතාමත්ම හොඳ පාඨමාලා. ඒවා තුලින් උත් අපගේ මේ දරුවන් අධ්‍යාපනය ලබලා හොඳ තැන්වලට යනවා. මේ පිටරටත් යනවා. ඔව්. දැන් සාමාන්‍යයෙන් දරුවෙක් මුලින් ඉඳලා මේ විෂය ඉගෙන ගන්න පටන් ගත්තොත් මුලින්ම සම්බන්ධ වෙන්න පුළුවන් උසස් පෙළින් පසුවද කොහොමද ඒ ක්‍රියාවලිය පටන් ගන්න පුළුවන්? සාමාන්‍යයෙන් උසස් පෙළෙන් පස්සේ තමයි අපි බඳව ගන්නේ ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් ඉන් HRM කියන පාඨමාලාව සඳහා. ඔව්. එතකොට විශ්වවිද්‍යාලවලත් උසස් පෙළින් පස්සේ තමයි ළමයින්ට තෝරගන්න පුළුවන් මොන අංශයටද යන්න ඕන කියලා. ඉතින් අද මානව සම්පත් කළමනාකරණය විශ්වවිද්‍යාලවලත් තියෙනවා. මානව සම්පත් අපේ වෘත්තීය මට්ටමින් අපි උගන්වනවා. මානව සම්පත් කළමනාකරණය ගත්තාම විවිධ කොටස් තියෙනවා. දැන් සාමාන්‍ය වෙන විෂයන් ඉගෙන ගන්නකොට එක් එක් කොටස් වලට බෙදලා තියෙනවා. මේ කොටසෙන් ඔබට ප්‍රවීණයෙක් වෙන්න පුළුවන්. මේ කොටසෙන් ප්‍රවීණයෙක් වෙන්න පුළුවන් කියලා. මානව සම්පත් වලත් එහෙම කොටස් වෙන් කරලා තියෙනවා. ඒක දැන් මම ඉංග්‍රීසියෙන් පොඩ්ඩක් කියන්නම්. recruitment and selection, manpower planning, reward management ඒ කියන්නේ වැටුප් සහ වේතන ගෙවන ක්‍රමවේද, එතකොට කාර්ය සාධනය, employment law ඒ කියන්නේ කෙනෙකුගේ රැකියාවට අදාළ නීති රීති. එම අංශ ගණනාවකටද තියෙනවා නේද? දැන් කිසියම් රාජ්‍ය ආයතනයක් හෝ පුද්ගලික ආයතනයක මේ දේවල් කරගෙන යනවා නම් දැනටම උපදේශයක් එහෙම ගන්න පුළුවන් වුණොත් සහාය දෙන්න පුළුවන් කමක් තියෙනවද? පුළුවන්. අපි දැනටමත් අපි
සමහර මේ රජයේ ආයතන එක්ක වැඩ කරනවා අපි මේ ලේබර් ඩිපාර්ට්මන්ට් එකත් එක්ක අපි සම්බන්ධකම් තියෙනවා අපි කර්මාන්ත නියෝජ්‍ය ඇමතිතුමා හමු වෙලා අපි අපේ ආයතනයේ සේවය ලබා දීමට අපි කැමැත්ත පළ කළා ඒ වගේම ඒකට අපි මේ ගිවිසුමක් අත්සන් කිරීමට පවා සම්බන්ධලා තියෙනවා. ඔව් අපි ගිවිසුමක් යවලා තියෙනවා මේ ඩ්‍රාෆ්ට් එකක්. ඉතින් අපි දැන් එතනින් ඒ අනුමැතිය ලැබෙනකන් ඉන්නේ. දැන් මානව සම්පත් කළමනාකරුවෙකු කියලා කියද්දී මානව සම්පත් කළමනාකරුවා සේවකයාගේ පැත්තේ ඉන්නත් ඕනේ. ඔව්. පාලන තන්ත්‍රයේ පැත්තේ ඉන්නත් ඕනේ. ඔව්. එතකොට කොහොමද මෙයා හරි සර්ව සාධාරණ කෙනෙක් විදිහට මැද ඉඳලා වැඩ කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. තමයි වෘත්තීය සමිතිය ඉන්නේ. දැන් වෘත්තීය සමිතිය එක්ක මානව සම්පත් අංශය ඉතාමත්ම හොඳ මේ අන්‍යෝන්‍ය සුවඳතාවයක් ඇති කරගන්න ඕනේ. මාස්පතා රැස්වීම් පවත්වලා ඔවුන්ගේ තියෙන ප්‍රශ්න සාකච්ඡා කරලා ඒ ප්‍රශ්නවලට විසඳුම් දීලා එතකොට රජයේ මේ ආයතනය තුල තියෙන විනය ප්‍රශ්න ඒවට ඒ වෘත්තීය සමිති වලින් සහාය ලබා ගැනීමට උත්සාහයක් දරන්න ඕනේ මේ විනය හරි පැත්තට නැඹුරු කරන්න. සමහර වෙලාවට විනය ඉතාමත්ම නරක ආයතන තියෙනවා. නමුත් විනය ඉතාමත්ම හොඳ ආයතන තියෙනවා. දැන් විනය පරීක්ෂණයක් කරන්නේ ඇයි? විනය පරීක්ෂණයක් කරන්නේ මේ සේවකයෙක් යම්කිසි වැරදි සහගත ක්‍රියාවක් කළොත්. එතකොට ඒ වැරදි සහගත ක්‍රියාව කළාම ඒක අපිට යම් ඇක්ෂන් එකක් ගන්න ඕනේ. සමහර වෙලාවට වෘත්තීය සමිති ඒවට සහයෝගය දෙන වෘත්ති සමිති ඉන්නවා. සමහර වෙලාවට ඔවුන් ඒකට එරෙහි වෙන වෙලාවල් තියෙනවා. නමුත් මං හිතනවා නූතන ලෝකයේ ගොඩක් වෙනස් ව්‍යුහයක් අපි දකිනවා දැන් ඉස්සරට වඩා. වෘත්තීය සමිතිය එක්ක වැඩ කිරීම ඒ තරම් අමාරු නෑ. නමුත් අපි අවංක වෙන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් අපි වැඩ කරන කාර්යාලයක යම්කිසි ප්‍රශ්නයක් අපිට තියෙනවා නම් අපිට ඍජුවම මානව සම්පත් කළමනාකරුට ඒ ප්‍රශ්නේ යොමු කරන්න පුළුවන්ද? ඒකද නිවැරදිම ක්‍රමය? ඔව් පුළුවන්. ඕනෑම මානවයාට අදාළ ප්‍රශ්නයක් මානව සම්පත් කළමනාකරන අංශයට යොමු කරන්න පුළුවන්. හරි. රටක් විදිහට අපි ඉස්සරහට යද්දී මේ රට දියුණු රටක් වෙන්න ඕනේ කියලා අපේ බලාපොරොත්තුව. ඔතුමන් කියන්නේ අපේ රට දියුණු කරන්න නම් මානව සම්පත් කළමනාකරන ඉතා වැදගත් කියන ඉතා වැදගත්. ඒක මම නැවත පුන කියනවා. ඉතා වැදගත්. මානවයා තුලින් තමයි අපිට වෙනසක් කරන්න පුළුවන්. දැන් අද මේ මානව සම්පත් වෘත්තිකේ ට්‍රාන්ස්ෆෝමේටිව් චේන්ජ් එකක් කරන්න ඕනේ. ට්‍රාන්ස්ෆෝමේටිව් චේන්ජ් ඒජන්ට් කෙනෙක් වෙන්න ඕනේ. ඒක නොවුනොතින් ආයතනයක් ඉස්සරහට යන්න බෑ. ඒ කියන්නේ හැමදාම එකම දේ කර ඉන්න බෑ. ආයතනයක් වගේම රටත් ඒ වගේ තමයිනේ. ඒ කියන්නේ රටකත් තියෙනවා දැක්මක්. ආයතනයක් තියෙනවා දැක්මක්. ඉතින් මේ දැක්ම කරා ගමන් කිරීමට අනිවාර්යෙන්ම මානව සම්පත ඉතාමත්ම වැදගත්. මානව සම්පත රටේ දියුණුවටත් ආයතනයේ දියුණුවටත් ඉතා වැදගත් වෙනවා. ඒ නිසා මේ පිළිබඳව නිලධාරීන්ගේ බලධාරීන්ගේ අවධානය යොමු වේ කියලා අපි විශ්වාස කරනවා. අපේ රටේ සංවර්ධනය කරා යන්න නම් මානව සම්පත කළමනාකරණය කිරීම වෙනස් විය යුතුයි. අලුත් විදිහකට අලුත් දැක්මක් එක කරන්න ඕන කියන තැන තමයි මේ තුමා ඉන්නේ. ඒ නිසා මේ සමාජගත කිරීමක් හැටියට අපි මේ සාකච්ඡාව මෙතුමන් එක්ක කළේ. ඔබටත් බොහෝ දේවල් මේ සාකච්ඡාව තුළ දැන කියා ගන්නට ලැබෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. අද අපිත් එක්ක සංහිඳ අපේ වැඩසටහනට ඇවිදilla මේ තත්ත්වය පිළිබඳව කතා බහ කළේ ශ්‍රී ලංකාව වරාරත් පිරිස් කළමනාකරණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී UAC ඔබසේකර මැතිතුමන්. ඔබතුමාට බොහොම ස්තුතියි අපේ මැදිරියට ඇවිදilla මේ කාරණා පිළිබඳව කතා කරාට. මගේ ස්තුතිය මම පුද කරනවා ඔබතුමාට මේ අවස්ථාවේ. මෙම සාකච්ඡාවෙන් මම බලාපොරොත්තු වෙනවා යම්කිසි
සුබ දෙයක් වෙයි කියලා.